හෙලෝ එවරිවන් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. වීකෙන්ඩ් එකේ මම ගෙදර ආපු නිසා අද ගෙදර ඉඳන් තමයි වීඩියෝ එක කරන්නේ. මේ බලන්නකෝ ඉතින් අපේ සුද්දා ආයා කැමති නැහැ වීඩියෝ කරනවට. පුදුම ආඩම්බරකමක් තමයි. ඉතින් බලන්නක හැරිලවත් බලන්නේ නැහනේ. මෙයාට දැන් අවුරුදු 3-4ක් විතර වෙනවා. වෙන ගෙදරක පූසෙක් ඒ වුණාට අපේ ගෙදර තමයි ඉන්නේ. අද ටවුන් එකට යන්නත් තියෙනවා. අපි බලමු මොකද කරන්න කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love, moving through me like a wildfire. ඉතින් පොඩි වැඩ වගේකුත් තිබුණා ඉවර කරන්න. බලන්නකෝ ඔයාලා මේව කාලා තියෙද කියලා. මේ තමයි සීනි කැකිලි. ඉතින් හවස් වෙලා ටවුන් එකටත් ගියා පොඩි රවුමක් දාන්නත් එක්ක. කොටුව ඇතුලේ ස්පා සැලෝන් එකේ සමර් ගැලරි එකක් දාලා තිබුණා. ඉතින් මේක බලන්න ගියා. සමර් ගැලරි එකේ බොඩි ස්ප්‍රේ වලට 20% ඔෆ් එකක් තිබුණා. ඉතින් මමත් එකක් ගත්තා. මේ අපේ මල්ලි පිස්සෙක් වගේ කෑ ගහනවා. කොච්චර ගියත් එපා වෙන්නේ නැති පාරවල් තමයි මේ ඉතින්. ඉතින් ගාලි කොටුව යනවා නම් රැට මේ පාරවල් වල විදින එක තමයි ලස්සනම. අද දවසක් නිසා කොටුව ඇතුළ සෑහෙන සෙනඟ. ගොඩක් අය සරුංගල් යනවා. මේ සරුංගල් මාසෙ නිසා හැමෝම සරුංගල් යනවා. කොච්චර සෙනඟ හිටියත් මෙහෙම කොටු බැම්ම උඩ වාඩි වෙලා මුද බලාගෙන ඉන්නකොට මාරම ලස්සනක් තියෙනවා. Golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. ඉතින් හැම මොහොතේ සද්දේ දහගෙන ඈත් දිහා බලාගෙන ඉන්නකොට හිතට හරිම නිදහසක් දැනෙනවා. විදියට ඉර බහින එකක් බලාගෙන ඉඳලා අපි ගෙදර ආවා. ඉතින් මං ගත්තේ මෙන්න මේ හිරි කැටිය පර්ෆියුම් බොඩි ස්ප්‍රේ එක. මොකද මට තිබ්බ අනිත් ඒවා ඉස්සර සෙට් උනේ නැහැ ෆ්‍රේග්‍රන්සස්. ඒකත් එක්කම පොඩි පොඩි සාම්පල්ස් වගේකුත් හම්බුණා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. බයි. Play